කිම් තනියම වැඩ කරන්නේ නෑ. ඔහුට අතිශය බලවත් සහායකයෙක් ඉන්නවා. ඒ තමයි ඔහුගේම සහෝදරිය කිම් යෝජොන්. මේ දෙන්න එකතු වෙලා ගොඩනගලා තියෙන්නේ ද්විත්ව ඒකාධිපතිත්වයක්. කිම් ජොන් උන් ලෝකෙට නූතන රාජතාන්ත්‍රික මුහුණුවර පෙන්නකොට ඔහුගේ සහෝදරිය තමයි පාලනයේ කුරිරු යකඩ හස්තය බවට පත් වෙන්නේ. ඒව හඳුන්වන්න එක වචනයක් පාවිච්චි කරනවා ඇය මෝරෙක්. උතුරු කොරියාවේ දේශපාලන ක්‍රීඩාවේ තියෙන නිර්දයම සහ අඳුරුම පැතිකඩ. ඇය බොහොම පහසුවෙන් හසුරුවනවා. සරලවම කිව්වොත් ඇය තමයි නරක පොලිස්කාරයා. පාලනයේ හැම අපිරිසිදු වැඩක්ම ඇය බාර ගන්නවා. දකුණු කොරියාවටයි ඇමරිකාවටයි තර්ජනය කරන එක ප්‍රහාරාත්මක ප්‍රකාශන නිකුත් කරන එක මේ හැමදේම දැන් ඇගේ වගකීමක්. ඒකෙන් තමන්ගේ සහෝදරයාට සංසුන් නවීන නායකයෙක් විදියට ලෝකයේ ඉස්සරහට යන්න අවස්ථාව හදලා දෙනවා. රාජවංශීය ඉරණම. ඉතින් මේ සංකීර්ණ උපාය මාර්ගයේ අවසාන ඉලක්කය ඇත්තටම මොකක්ද? පිළිතුර තමයි මේ ද්විත්ව ඒකාධිපතිත්වය. සහෝදරිය බිය සහ ආක්‍රමණශීලීත්වය හරහා රාජ්‍ය පාලනය කරනවා. සහෝදරයා ලෝකයේ ඉස්සරහා මෘදු ප්‍රතිරූපයක් ගොඩනගා ගන්නවා. ඒකාධිපතියාගේ උබතෝ කෝටිකයට කිම්ගේ විසඳුම තමයි ඒ බලය නැති කරගන්නේ නැතුව නවීකරණය වීම. අවුරුදු 75ක් පරම්පරා 3ක් තමන්ගේ පවුලේ පාලනය රැකගැනීමේ ඓතිහාසික බර සම්පූර්ණයෙන්ම කිම්ගේ කරවුඩ තමයි තියෙන්නේ. ඔහුගේ හැම තීරණයක්ම හැම ක්‍රියාවක්ම අරමුණු කරගෙන තියෙන්නේ ඒ එකම ඉලක්කය දෙනුවෙන්. හැබැයි අවසාන ප්‍රශ්නේ තමයි මේක. මේ බිඳනසුළු ද්විත්ව පාලනයේට කිම් රාජවංශය තවත් පරම්පරාවක් සඳහා රැක ගන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් මේක අනිවාර්යෙන්ම කඩා වැටෙන નિયમિત తాවකාලික උපාය මාර්ගයක් විතරද? ඒකට පිළිතුර කාලය විසින්ම හෙළි කරાવી.